දැන් බලමු අපි අපේ ලේඛනයට කොහොමද අලුත් පිටුවක් අරගන්නේ. new page අලුත් පිටුවක් එහෙම නැත්නම් new page මාතෘකාව දාගන්න new page අලුත් පිටුවක් ලබා ගැනීම. එතකොට දැන් ඔයාලට පේනවා මේකේ තියෙන්නේ එක පිටුවයි. අර පල්ලෙහානුත් මේ මෙතන බලා ගන්න පුළුවන් page 1 කියලා තියෙන. ඒ කියන්නේ මේ ලේඛනයේට මම දැන් හදලා තියෙන එක පිටුවයි. හැබැයි ඔයාට ඕනේ තව අලුතෙන් පිටුවක් අරගන්න. එතකොට ඔයාට පුළුවන් මෙතන insert යන්න. අපි දන්න අලුතෙන් දෙයක් මේකට ඇතුල් කරනවා නම් යන්නේ insert එකටනේ. එහෙනම් insert ගිහිල්ලා මෙතනින් blank page blank කියන්නේ හිස් මුත්ම නැති එකක්. එහෙනම් blank page. මෙතන මේ කෙලවරේ තියෙන blank page කෙනෙක් ක්ලික් කරාම බලන්න ඔයා මේ කලින් හදාගත්ත එක වෙන අලුතෙන් ආපු අනිත් පිටුව. එහෙනම් අලුත් පිටුවක් ඒ විදිහට ලබා ගන්න පුළුවන්. හරි අය පාරක් කරලා පෙන්නන්නම්. දැන් මේ තියෙන ඔයාගේ එක පිටුවක්. මේ පිටුව විතරයි ඔයාගේ ලේඛනය ඇතුලේ තියෙන්නේ. එතකොට මේ ලේඛනයට අමතරව තවත් පිටුවක් ලබා ගන්න ඕනේ ඔයාලට. එහෙනම් ඔයා යන්නේ insert ගිහිල්ලා insert එකේ තියෙනවා blank page. blank page කෙනෙක් ක්ලික් කරාට පස්සේ අන්න තවත් පිටුවක් ඇවිල්ලා තියෙන. ඒ වගේ blank page ක්ලික් කරාම අලුතෙන් පිටු ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් නව පිටුවක් ලබා ගන්න මේ විදිහට දැන් බලමු page break. page break ඊළඟ topic එක page break. හරි. page break කියන්නේ ඒ කියන්නේ දැන් මෙතන පිටුවක් තියෙනවනේ. ඔයාට ඕනේ දැන් මේ පිටුවේ භාගයයි ටයිප් කරලා තියෙන්නේ. දැන් ඊළඟට ඕනේ ඔයාට ඊළඟ පිටුවෙන් ඊටු ටික ටයිප් කරගන්න. එතකොට එහෙනම් මේකෙදි අපිට ඕන වෙනවා page break එකක්. හරි. දැන් මෙතන එක පිටුවක් තියෙනවා. මෙතන තව පිටුවක් තියෙනවා. එහෙනම් මෙතනින් අපි මේ පිටුවේ ලියන දේ නතර කරලා ඊළඟ පිටුවට යන්න. ඔකට ඉතින් ගොඩක් කට්ටිය ඉතින් කරන්නේ මොකද්ද? එන්ටොබලා මේ විදිහට පල්ලෙහාට යනවා. කොහොම පල්ලෙහාට යන එක වැරදි. අපිට මේ වෙලාවට එක පිටුවකින් ඒ කොටස ඉවර කරලා අනිත් පිටුවට යන්න අනිත් පිටුවෙන් ටයිප් කරන්න පටන් ගන්න වෙන්නේ මෙතන තියෙනවා page break. එතකොට මෙන්න මේ page break කෙනෙක් ක්ලික් කරාම මෙතනින් ඊළඟ පිටුවට අපිට මාරු වෙන්න පුළුවන්. හරි. දැන් එතකොට ඔන්න අලුත් පිටුවකින් තමයි දැන් ආන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ මේ පිටුවෙන් ආයෙ ටයිප් කරන්නේ නැහැ. අපි ඊළඟ පිටුවෙන් ඉඳන් ටයිප් කරගෙන යන්න පුළුවන්. එතකොට ගොඩක් කට්ටිය වෙන්නේ මෙතනදී කරන වැරද්දක් තමයි enter බටන් එක ඔබාගෙන පල්ලෙහාට ওই විදිහට යනවා. එහෙම කරන්නේ නැහැ. අපි ඒ වලට පාවිච්චි කරන්නේ page break එකක්. හරි. ඊළඟ ටොපික් එකට යනවා අපි border. හරි. අපි යන් border කියන්නේ මොකද්ද මේ? border එකක් කියන්නේ දැන් අපි මේ පිටුව තියෙනවනේ. පිටුව වටේට පොඩි ෆ්‍රේම් එකක් වගේ එකක් හදා ගන්න ඕන. අපි ඒකට කියන border එකක් දානවා කියලා. අපි border එකක් දාන විදිහ බලමු. border එකක් දාගන්න ඔයා වෙන්නේ මේ design කියන එකට යන්න. මෙතන design. ඒ කියන්නේ border එකක් දාගන්න ඔයා
ඩිසයින් කියන එක අපේ ලේඛනේ පොඩ්ඩක් අර ලස්සන කරලා හදලා ගන්න තමයි ඔය ඩිසයින් කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඒතකොට මෙතනදී ඔයාලට පුළුවන් ඩිසයින් එකට ගිහිල්ලා ඩිසයින් එකේ තියෙනවා සයිඩ් එකේ page border. page border කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ මෙනුවක් එන්නේ. ඔයාලට මේ වගේ මෙනුවක් ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් box කියන එක්කෙනාව දීලා මේ සයිඩ් එකේ වම් පැත්තේ box කියන එක්කෙනාව දීලා අපේ බෝඩරේ තියෙන ස්ටයිල් එක. ඒ කියන්නේ මේ තනි ඉරක් තියෙනවා මේ විදිහේ ඉරි ගන්න පුළුවන්. ඔයාලට මේ මෙතන පේනවා මේ දකුණු පැත්තෙන් පේනවා බෝඩරයක් දැම්මම මොන වගේද පේන්නේ කියලා. ඔයාලට මෙතනින් මේ තෝරගන්න පුළුවන්. බෝඩර් එකක්. මේ ඉරි තුනක් තියෙන එකක් පේනවා. මම මේක එක්කෙනෙක් දීලා බලන්නම්. මම මෙයා ඕකේ කරාට පස්සේ බලන්න අන්න පේජ් එකට බෝඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ෆ්‍රේම් එකක් වගේ බෝඩර් එකක්. හරි. ඩිසයින් ගිහිල්ලා page border ගියාට පස්සේ අපිට border එකක් තෝරගන්න පුළුවන්. මෙතන මේ box කියන එක කෙනා දෙන්න දීලා මෙතන මැද්දින් style එක තෝරගන්න. ඔයා කැමති මොන විදිහේ border එකක් දාගන්නද කියලා style එක දීලා ඊට පස්සේ ඔයාට ඕන නම් මෙතන preview වෙනවා. ඒ කියන්නේ පේනවා ඔයාට කොහොමද මේක border එකේ වැඩ කරන්නේ කියලා. ඊළඟට ඔයාට මෙතනින් okay දෙන්න තියෙන්නේ. එතකොට මේ border එක දානකොට පොඩි ඩිසයින් කිහිපෙකුත් මෙයාලා දීලා තියෙනවා. ඔයාට මේ box කෙනේ ක්ලික් කරලා ඔයා මෙතන ඉන්නේ තෝරගත්තේ දෙන්න ඕනි ඉර නැත්තම් ස්ටයිල් එක මොකද්ද කියලා. හැබැයි වෙන්න මෙතන පහළම තියෙනවා ආර්ට් කියලා කෙනෙක්. ආර්ට්. මේ ආර්ට් කියන කෙනාගෙත් විවිධ විදිහේ border බලා ගන්න පුළුවන්. මෙතන දැන් තියෙන මේ ඇපල් ගෙඩියක රූපයක්. ඒකට ඒක දුන්නාට පස්සේ මේ ඇපල් ගෙඩියක හැඩයට තමයි ඉන්නේ. අපි ඒකත් ඕකේ කරලා බලමු. දැන් මේක තමයි අපේ page border එක. ආයෙ පාරක් design ගියා, page border ගියා, art කියන තැනින් එක එක රූප තියෙනවා. එතනින් අපිට කැමති එකක් දෙන්නත් පුළුවන්. විශාල රූප ප්‍රමාණයක් මෙතන තියෙනවා. එතනින් රූපයක් තෝරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඉරි විදිහට මේ ඉරි දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. ඒ විදිහේ විවිධ ස්ටයිල් වලින් තෝරගන්න පුළුවන්. මේ තියෙන තවත් මම තෝරගත්ත බෝඩර් එකක්. හරි. එතකොට ඒකෙම තව අපිට තියෙනවා මේ තෝරගත්ත බෝඩර් එකේ මම වෙන බෝඩර් එකක් දාන්නම් මේකට. මෙන්න මේ තෝරගත්ත බෝඩර් එකේ දැන් මේ කළු පාට ඉරක් නෙවෙටින්නේ. අපිට මෙන්න මෙතන මේ කලර් කියන තැනින් බෝඩර් එකේ පාට අන්න රතු පාට බෝඩර් එකක් දැන් වෙටින්නේ. දැන් දම් පාට බෝඩර් එකක් ඒ විදිහට බෝඩර් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. මේ width කියන තැනින් එයාර බෝඩර් එකේ පළල් භාවය. දැන් බලමු අපි width එක මම දීලා තියෙනවා 6ට. දැන් ඕකේ කරාම ටිකක් මහත බෝඩර් එකක් තමයි එන්නේ. ඒකේ පළල අඩු කරගන්න පුළුවන්. මේ පොඩි මේක දෙන්න. එතකොට අන්න ගොඩක් පොඩි විදිහේ බෝඩර් එකක් ආවේ. ඒ විදිහට අපිට බෝඩර් එක වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා page color. බෝඩර් එකත් එක්කම තියෙනවා page color. page color ගිහිල්ලා ඔයාට මේ පිටුවේ පාට වෙනස් කරගන්න පුළුවන්. කහ පාට, රතු පාට, මේ විදිහට නිල් පාට, මේ විදිහට පාට වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ more color කියන එකට ගියොත් එහෙම මෙයාලා ගාව තියෙන පාටක් වුණත් අරගන්න පුළුවන්. හරි. ඊළඟට watermark. watermark කියන්නේ දිය සලකුණ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර අපි පේපර් වල එහෙම දැකලා ඉතින් දැන් අර ඔය කවුරු හරි දැන් අපි තුමු ගුරුවරයෙක් පේපර් එකක් හදලා නේ ටියුෂන් එකේදී එහෙම ගොඩක් වෙන්නේ අර පේපර් එකක් හදලා ඒකේ හරහට නමක් ගහනවා. ඒ ගුරුවරයාගේ නම ගහනවා. ඒ වගේ අර
කර්තෘභාවය ආරක්ෂා කරගන්න වගේනේ. නැත්නම් ඒක අර තමන් හැදුවායි කියලා පෙන්වන්න වෝටර්මාක් එකක් දාන්න පුළුවන්. අපි බලමු. මෙතෙන්ට ගිහිල්ලා මේ වෝටර්මාක් තියෙනවා මේ. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට එන ලාවට වගේ පේන ඇතිනේ. මේ ටෙක්ස්ට් එක තියෙනවා සාමාන්‍ය අපි හදාගත්ත එකට තියෙනට අමතරව මේ ඇලවෙච්ච වචනයක් තියෙනවා නේද? ඒ විදිහට අපිට වෝටර්මාක් එකක් දෙන්න පුළුවන්. මේ එක ක්‍රම තියෙන ඇලවෙච්ච විදිහට නැත්නම් හරි කෙලින් තියෙන විදිහට වෝටර්මාක් එක හදාගන්න පුළුවන්. මෙතන මේ කස්ටම් වෝටර්මාක් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වෝටර්මාක් එකට ඕනේ නම් පින්තූරයක් දෙන්න. පික්චර් වෝටර්මාක් කියන ඊට පස්සේ මෙතන පින්තූරය තෝරගන්න පුළුවන්. අකුරු වලින් දෙනවා නම් මෙතනින් නෝ වෝටර්මාක් කියන්නේ මේ වෝටර්මාක් එක අයින් කරගන්න පුළුවන්. වෝටර්මාක් එක ක්ලික් කරලා ඔයාලට ඕනේ නම් කස්ටම් වෝටර්මාක් ගිහිල්ලා මෙතන පින්තූරයක් ගන්න පුළුවන්. ඔයාලා ගත්ත වෝටර්මාක් එක අයින් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් වෝටර්මාක් මේ තියෙන ටෙක්ස්ට් වෝටර්මාක් කියන්නේ අර ටයිප් කරන දේ. අපි දැන් මෙතන ගහමු මොකක් හරි මෙතන දැන් තියෙන do not copy කියලානේ. do not copy කියන එකට අපි දාමු හරි මම OUSL කියලා කිව්වා දැන් එතකොට මොකද වෙන්නේ? ඒක තමයි වෝටර්මාක් එක. පේන විදි කට්ටියට නේද? මේ තියෙන ඇතුලෙන් වැදලා තියෙනවා. ඒක වෝටර්මාක් එකේ ඕනේ නම් කස්ටම් වෝටර්මාක් කියන්නේ කස්ටම් කරගන්නවා කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කරගන්නවා. ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. ෆොන්ට් වර්ගේ සයිස් එක කොච්චරක් ඕනේද? කලර් එක. දැන් අපේ මේ අලු පාටක් වගේනේ තිබ්බේ. නියර් බොඳ වෙලා වගේ ඇතුලෙන් පේන්නනේ. රතු පාටම රතු පාට දීලා මම ඇප්ලයි කරන්න. කොහොටම අපි අර තියෙන්නේ. ඒ කියන්නේ අර සයිස් එක පොඩ්ඩක් පොඩි වෙලා තියෙනකන. ඒ විදිහට අපිට සයිස් එක වෙනස් කරගන්නත් පුළුවන්, පාට වෙනස් කරගන්න පුළුවන්. සයිස් 48 දාලා තිබ්බේ. අපි ටික ලොකු ඉලක්කමක් දාමු. ෆොන්ට් සයිස් එකේ අර අපි සාමාන්‍ය අකුරු ටයිප් කරලා තිබ්බ ෆොන්ට් සයිස් එක වගේම තමයි. ඇප්ලයි දුන්නාට පස්සේ යන්න ටිකක් ලොකු සයිස් එකක් පිළිලා ආවා. එහෙනම් ඒක තමයි වෝටර්මාක් එක. එහෙනම් මෙතනින් ඔයා ඉගෙන ගත්තා බෝඩර් එක දාගන්න විදිය, පේජ් එකට පාටක් දාගන්න විදිය, ඊට අමතරව වෝටර්මාක් එකක් දාගන්න විදිය. ඊළඟට අපි බලමු මේකට මාජින් එකක් දාගන්න විදිහ. මාජින් එකක් කියන්නේ දැන් අපි දැකලා තියෙනවා දැන් පොත්වල මෙන්න මේ දැන් මේකට මේ ටයිප් කරනකොට මේ දෙපැත්තෙන් පොඩි ඉඩක් ඉතුරු වෙලා තියෙනව නේද? ඔයාලා සාමාන්‍යයෙන් A4 කොලයක ලියුමක් ලියනකොට A4 කොලේ ලියුමක් ලියනකොට ඔයගොල්ලෝ මුලින්ම අර වම් පැත්තෙන් පොඩ්ඩක් නමනවා නේද? ඒ නමන්නේ එතකොට අර අපි ඒක ස්ටේපර් කරොත් හරි නැත්නම් පංචර් කරොත් හරි එහෙම අර අකුරු ටික පංචරයට අහු වෙන්නේ නැති වෙන්න එහෙම ඒ නිසානේ අපි ඒක අර වම් පැත්තෙන් නමන්නේ. ඒ වගේ මේ ලේඛනේ හදනකොට දැන් ඔයා මේක ලියුමක් ටයිප් කරනවා නම් මේ ලියුම ටයිප් කරලා ඊට පස්සේ ඔයා මේක print out එකක් ගන්නවනේ. print out එක කරා වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්. ෆයිල් වල දාන්න පුළුවන්. පංචර් කරනවා, ස්ටේපර් කරනවා. මේ වගේ වැඩ කරනවනේ. එතකොට මේ අකුරු ටිකට හානියක් නොවෙන්න අපි වෙන්න මේ විදිහට දෙපැත්තෙන් ඉඩක් ඉතුරු කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මාජින් එකක් කියලා. අපි එහෙනම් මාජින් එකක් දාමු. මාජින් එක දාන්න ඔයා යන්න ඕනේ මෙතන ලේඅවුට් එකට. ලේඅවුට් එකට. ලේඅවුට් එකට ගියාම මේ මුලින්ම තියෙනවා මාජින්. මාජින් එකේ අපිට එක එක සයිස් මේ අඟල් ගණන් වලින් දීලා තියෙන්නේ. ටොප් කියන්නේ උඩ, බොටම් කියන්නේ පහළ, ලෙෆ්ට් කියන්නේ වම් පැත්ත, රයිට් කියන්නේ දකුණු පැත්ත. මම මේකේ දෙන්නම් නැරෝ එකක්. නැරෝ මෙතන නැරෝ එක. ඔන්න බලන්න නැරෝ එක ක්ලික් කරාම නැරෝ කියන්නේ ගොඩක් පටුයි කියන එක. ඒ කියන්නේ මාජින් එකක් නෑ වගේ හැදෙනවා.
අනේ මේ බලන්නකො මේ. දැන් අර තිබ්බ පරතරයේ වෙනස් වෙලා නේද? එහෙනම් ඒ විදිහට අපිට මේකේ පරතරය ටිකක් වෙනස් කරගන්න තමයි මාජින් එක පාවිච්චි කරන්නේ. මම මාජින් එක ටිකක් ලොකු ගාණක් දෙන්නම්. මේ බලන්න. මාජින් එක ලොකු ගාණක් දීලා තියෙනවා. මම දාලා තියෙන්නේ උඩට අඟල් 1යි පහළටත් අඟල් 1යි. ඒ කියන්නේ මේ මෙතන මේ මාජින් කියන වචනේ මේ අතරට අඟල් එකක වෙනසක්. A4 කොලයක print කරොත් එහෙම අඟල් එකක් තියෙනවා. මෙතන නම් මේ අකුරු නැති නිසා තමයි මුකුත් ලොකු හිස් තැනක් තියෙන්නේ. අකුරු තිබ්බනම් ඒකත් අඟල් එකක සීමාවට එනවා. අපි දාලා බලමු මේක. හරි. මේ බලන්න මේ. දැන් උඩයි මෙතනින් පහළයි අඟල් එකක ප්‍රමාණයක් තියෙනවා. අපේ මාජින් එක මම දාගත්තේ left right කියන එකට අඟල් දෙකක්නේ. ඒ කියන්නේ මෙතන වෙනස අඟල් දෙකක් තියෙනවා. එහෙනම් ඒ විදිහට අපිට අර වටේට ඉඩක් ඉතුරු කරගන්න තමයි මාජින් එකක් ගන්නෙ. අපි සාමාන්‍යයෙන් print කරන බලාපොරොත්තු වෙන මොකක් හරි ලේඛනයක් හදනවා නම් අනිවාර්යයෙන්ම මාජින් එකක් දාන්න ඕනේ. මාජින් එකක් දැම්මේ නැත්නම් එහෙම පස්සේ print කරලා ස්ටේපර් කරනකොට පංචර් කරනකොට එහෙම ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. හරි. මාජින් එකෙන් පස්සේ ඔරියන්ටේෂන් බලමු අපි. ඔරියන්ටේෂන් කියලා කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඔයාට පේනවා මේ කොලේ තියෙන පැත්ත. ඒ කියන්නේ මේ සිරස් නේද? කොලේ සිරස් අතර තියෙන්නේ. හැබැයි ඔන්න බලන්න මේක මම අනිත් පැත්ත හරවනවා. දැන් බලන්න කොලේ හරහට තියෙන්නේ. ඒ කියන්නේ කොලේ අංශක 90ක් අනිත් පැත්තට හැරෙව්වා. ඒ විදිහට කොලේ දෙපැත්තට හරව ගන්න සිරස් තිරස් විදිහට හරව ගන්න තමයි මේ ඔරියන්ටේෂන් කියන එක නා තියෙන පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප්. පෝර්ට්‍රේට් කරාම කෙලින් අතට, ලෑන්ඩ්ස්කේප් කරාම හරස් අතට තියෙන්නේ. එතකොට ඒ විදිහට අපිට කොලේ මොන පැත්තට දෙන්න ඕනි කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. අපි එතකොට ලේඛනේ ටයිප් කරන්න කලින් අපි මේ කෝණේ කොයි පැත්තටද මොකද්ද මාජින් එක වගේ දේවල් කරලා ඉන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඊළඟට හරි මම එහෙනම් ඔරියන්ටේෂන් එක සාමාන්‍ය අපි පාවිච්චි කරන විදිහට පෝර්ට්‍රේට් දාලා තියෙනවා. මෙතන මේ ඔරියන්ටේෂන් එක ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට්ද කියලා වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට කොලේ වර්ගය සයිස් එක. ෆොන්ට් සයිස් නෙමෙයි කොලේ සයිස් එක. ඒ කියන්නේ දැන් අපි දන්න කොළ වර්ග ගොඩක් තියෙනවනේ. A4 කොළ තියෙනවා. එතකොට A3 කොළ තියෙනවා. A4 කොළේ වගේ දෙගුණයක් ලොකුයි A3 කොළේ. තව අපි දන්නවා අර B5 කියලා එහෙම පොත් තියෙන අර පොඩි පොත් ඒ වගේ තියෙන එක B5 කොළේ. ඒ වගේ කොළ වර්ග තියෙනවා. අර උප්පැන්න වල එහෙම දාන්න අපි ගන්න ලීගල් කොළේ. ඒක A4 කොළට වඩා ටිකක් දිග වැඩි. ඒ වගේ කොළ වර්ග තියෙනවනේ. එතකොට අපි මේ කොළේ ගන්න මෙන්න මෙතන මේ සයිස් කියන එකේ. එතකොට අපි ලේඛනයට වොන කරන කොළේ මුලින්ම තීරණය කරන් ඉන්න ඕනේ. ලේඛනේ හදන්න කලින් මම මෙතන දෙනම් A4 කොළේ. දැන් තියෙන්නේ A4 කොළයක්. මේක A4 size එකේ කොළයක්. ඊට අමතරව A3 කොළේ ඊට උඩින් තියෙන A3 කොළේ. දැන් තියෙන්නේ A3 කොළයක්. ඒ කියන්නේ තමන් මේ විදිහට ලේඛනේ print out එක ගන්නේ මොන කොළයකද කියන එකත් තීරණය කරන් ඉද්දි ඒ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. ලීගල් කොළේ දිග වැඩි අනිත් ඒවා වලට. ඒක ටිකක් අනිත් ඒවාට වඩා දිගක් පේනවා. B5 B5ද A5 නේද? මේ තියෙන B5 කොළේ. ඒක ටිකක් පොඩි කොළයක්. A5 කියලාත් කොළයක් තියෙනවා. ඒ වගේ අර කොළ වර්ග ගොඩක් තියෙනවා. එතකොට ඒ කොළේ තෝරගන්න පුළුවන්. මෙතනින් පහළට ගියාම තව මේ විශාල කොළ වර්ග තියෙනවා. L lock කියලා තියෙනවා. A6 කියලා තියෙනවා.
A6 එක වැඩ කරන්නේ මේකේ. ෆොටෝ එහෙම විවිධ කොළ වර්ග ගන්න අපිට පුළුවන්. අපි සාමාන්‍ය ගොඩක් වලට ගන්න ඉතින් A4 කොළේනේ ගන්න. එතකොට මුලින්ම A4 කොළේ සිලෙක්ට් කරගන්න. මුකුත් සිලෙක්ට් කරේ නැත්නම් මෙතන මේ letter කියන කොළේ වදින්න. letter කොළේයි A4 කොළේයි ලොකු වෙනසක් නැහැ. අර මිලිමීටර් ගානක පොඩි වෙනසක් තියෙන්නේ. හරි. එහෙනම් කොළේ size එක ඊළඟට කොලම් බලන්න මේ කොලම් කියන එකෙන් වෙන වැඩේ දැන් මේ එක ගානටනේ මේ ටික මේ පහලට මේ ටයිප් කරලා තියෙන්නේ. කොලම් කියන එකෙන් අපිට මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මේකත් අපි අර ওই පත්තර වල එහෙම දැකලා තියෙනව නේද? මේ කොලම් ගාන වැඩි කර ගන්න පුළුවන්. 3 කොලම්. දැන් මම මේකේ අර මාජින් එක වෙනස් කරන්න. මේ විදිහට අපිට කොලම් පහලට ගලාගෙන යන විදිහ හදා ගන්න පුළුවන්. ඒකේ තව තියෙනවා මේක පැත්තක් පොඩි අනිත් පැත්ත ලොකුයි. ඒ විදිහට හදා ගන්න මේ left මේ right කියන එකේ මේ සංකේත දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඒ කියන්නේ කියලා. කොලම් ඒක තියෙන්නේ මේ layout වල. හරි. එහෙනම් page size එකයි කොලම් එකයි අපිට බලා ගන්න පුළුවන්. මෙතන break කර ගන්න පුළුවන්. ඒ කියන්නේ page break එක මම කලින් කියලා දුන්නා. ඒක අපිට insert වල හම්බ වුණා. ඒකම තමයි මෙතන මේ layout වල තියෙන්නේ. මම මේකේ 1 කොලම් දාන්නම්. හරි. එහෙනම් ඔයා margin කරගන්න orientation ඒ කියන්නේ කොලේ දෙපැත්ත මාරු කරගන්න කොළ වර්ගය A4 කොළයක්ද A3 කොළයක්ද ලීගල් කොළයක්ද එහෙම කොළේ වර්ගය තෝරගන්න. ඊට පස්සේ මෙතනදී කොලම් එකක් ගන්න. කොලම් ඒ කියන්නේ මේ විදිහට පේලි කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලා ගන්න. හරි. එතකොට ඒවයේ පාත් එකත් හොඳට මතක තියාගන්න. ලේඅවුට් ගිහිල්ලා මාර්ජින් ගිහිල්ලා අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒකේ සංකේතත් මතක තියාගන්න. පේපර් වල එහෙම සංකේත අහන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් තව ටොපික් එකකට මම ගන්න spelling and grammar spelling and grammar ඒ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දැන් ඔයාලා අපේ ලේඛනේ ටයිප් කරගෙන යනකොට දැන් මේක ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න තියෙන්නේ. එහෙම ටයිප් කරනකොට සමහර විට අපිට මේකේ අකුරු වර්ධින්න පුළුවන්. අපේ ලේඛනේ ටයිප් කරන් යනකොට මේකේ අකුරු වර්ධින්න පුළුවන්. එතකොට අපි ඒවා කොහොමද හොයාගන්නේ? ඔන්න උදාහරණයක් විදිහට බලන්න. දැන් මෙතන මේ වීඩියෝ කියලා වචනයක් තියෙනවනේ. දැන් VIDEO තමයි වීඩියෝ කියන්නේ. එතකොට මෙතන මම අකුරක් වරද්දන්නම් VIDEO කියන එකේ මම D අකුර වෙනුවට B අකුර දාලා තියෙන්නේ. අන්න අකුරු වැරදි. දැක්කද අකුරු වැරදුනාට පස්සේ යටින් රතු පාටට ඉරක් වැටිලා තියෙනවා. තව එකක් අපි ගමු මෙතනින් provides කියද්දී I අකුර මම අයින් කරලා E අකුර දාන්න. එතකොට අන්න ඒ අකුරුත් වැරදි. document DOCUMENT කියන එක මම CO දාන්න. අන්න. එතකොට දැන් මේ වචන තුනේම ඉංග්‍රීසි අකුරු වරද්දලානේ ලියලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා එහෙම ඉංග්‍රීසි අකුරු වැරදි නම් යටින් රතු පාටට ඉරක් වැටෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වගේ ගොඩක් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. මේකේ මම YOU කියන එක වරද්දන්නම්. හරි YEU අන්න වැරදි. දැන් මෙතන මේ මුළු ලේඛනයේම ගත්තාම වැරදි තියෙනවා 1 2 3 4ක් වචන 4ක් වැරදිලා තියෙනවනේ.
අපිට ඒ වගේ සමස්ත ලේඛනීයම ගොඩක් වැරදි තියෙන්න පුළුවන්. එතකොට අපි ඒ වැරදි හදාගන්න ඒ අඩුපාඩු ටික දැන් අපිට හොයන්න බැරි වුණොත් එහෙම මේකෙන් ඔටෝ හොයාගන්න පුළුවන්. ඒ සඳහා ඔයා වෙන්න මේ රිවිව් ගිහිල්ලා ස්පෙලින් ඇන් ග්‍රැමර් ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ ග්‍රැමර් ස්පෙලින් කියන්නේ අර අකුරු වැරදි කියන එකනේ. ව්‍යාකරණ දෝෂ තියෙනවා නම් ඒවා චෙක් කරගන්න තමයි මේක තියෙන්නේ. ඔයා මුලින්ම කරන්නේ රිවිව් ගිහිල්ලා ස්පෙලින් ඇන් ග්‍රැමර් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාට මේ වගේ වෙනම ඩයලොග් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ අර අපේ වැරදිලා තියෙන වචන ටික පෙන්නනවා. මෙතනින් අඩුපාඩු හදාගන්න පුළුවන්. දැන් මේ බලන්න මේකේ තියෙන වැරදි 1 2 3 4ක් තිබ්බනේ. ඒ 4 දෙනාව මෙතන පෙන්වනවා මේ. මෙතන පෙන්වනවා මේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒව හදාගන්න. දැන් මේ වීඩියෝ කියන වචනේ ගන්නකො. දැන් මේ වීඩියෝ කියන වචනේ අකුරු වැරදිලා. දැන් මේ මෙතන සයිඩ් එකේ සජෙස්ට් වෙනවා මේ සජෙක්ෂන් කියලා ඒ සමාන වචන සෙට් එක මේ වීඩියෝ එකේදී මේ වයිබ් කියලා පෙන්නනවා. වයිබ් කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවනේ. ඊට අමතරව මේ වීඩියෝ අන්න එහෙනම් මේක තමයි අපිට උනේ හරි වචනේ. එහෙනම් ඔයාට පුළුවන් මේකට ගැළපෙන වචනේ. ඔයා මුලින්ම මෙයා ගාව ක්ලික් කරලා ඉන්න ඕනේ. වීඩියෝ එයාව ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මොකද උනේ? මෙන්න මෙතනින් ඒක ඔටෝ මෙයා හදාගත්තා. ඒ කියන්නේ අපි අර ඉංග්‍රීසි අකුරු හරියටම දන්නේ නැති වුණත් අපිට එතනින් හදාගන්න පුළුවන්. provide මේ provide කියන අකුරු වලදලා මෙතන ක්ලික් කරන්න පුළුවන්. එතකොට provide කියන එකේ හරි අකුරු තියෙන එක වචනේ පෙන්නනවා. එයා ක්ලික් කරාම මෙයත් හදලා දෙනවා. ડોකියුමන්ට් වැරදුනා. දැන් ડોකියුමන්ට් කියන එක අපිට මෙතනින් හදාගන්න පුළුවන්. ඒ වැරදි තියෙන තැන මෙයාම ඔටෝ සිලෙක්ට් කරලා ඒව වෙනස් කරලා දෙනවා. නැත්නම් අපිටම ගිහිල්ලා වෙනම ක්ලික් කරන්නත් පුළුවන්. අපිට අඳුර ගන්න පුළුවන් මෙතන මේ රතු පාට යටින් ඉරක් තියෙන නිසා YOU සජෙස්ට් වෙනවා වචන මේ yet කියලා තියෙනවා yen කියලා තියෙනවා. මේ විදිහට සජෙස්ට් වෙනවා අපිට ගැලපෙන එක නා මෙතනින් හදාගන්න පුළුවන්. හරි. දැන් මේ බොක්ස් එකේ පෙන්නන්නේ මේ ආයෙ වැරදි නෑ කියලා මේ spelling and grammar check is complete. ඒ කියන්නේ ආයෙ වැරදි නෑ. දැන් ඕකේ කරාට පස්සේ ගැටලුවක් නෑ. හරි. එතකොට මේක මෙහෙම ටයිප් කරද්දී මම තව වචනයක් ගන්නවා. මම ගන්නවා සුනිමල්. දැන් ඔයා දන්නවා ඉංග්‍රීසි අකුරු වැරදුනාම රතු පාටින් ඉරක් වදිනවා. මම ලියලා තියෙන නමක් සුනිමල්. අකුරු වැරදි නෑනේ. සුනිමල් කියලා ලියද්දී හරි ඉංග්‍රීසි අකුරු ටික තියෙනවා. හැබැයි ඒත් ඇයි යටින් මේක ඉරක් වැටිලා තියෙන්නේ? ඒකට හේතුව මෙහෙමයි. දැන් මේ වීඩියෝ කියන වචනේ ගන්නකො වීඩියෝ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක්. ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි වෙන වචනයක්. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ සුනිමල් කියලා එකක් පාවිච්චි වෙනවද? නෑනේ. එතකොට මෙයා මේක තේරුම් ගත්තේ මෙයා මේ ටයිප් කරලා තින්නේ වැරදියට කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයක් ටයිප් කරන්න ගිහිල්ලා අකුරු වරද්දලා කියලා වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ වගේ අපි අර සිංහල දේවල් ඉංග්‍රීසියෙන් ටයිප් කරනකොට දැන් මේ සුනිමල් කියන්නේ සිංහල දෙයක්. එතකොට ඒක ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරපු නිසා මෙයා වැරදි කියලා තමයි හිතලා තියෙන්නේ. හැබැයි ඒවා වැරදි නෑ. දැන් මේ මම ඒක සජෙස්ට් කරන්න ගියාම මේ පෙන්නනවා මේ සෙමිනල් සන්ඩයල් සෙන්මල් එහෙම ඉංග්‍රීසි වචන වගේක් පෙන්නනවා. ඒ කියන්නේ එයා හිතලා තියෙන්නේ මේක මේවා වරද්දලා හරි වචන තමයි මේ වගේ තමයි හිතලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම සිංහල දෙයක් ටයිප් කරාට ඒක ගැටලුවක් නෑ. ඒවත් රතු පාටින් වැටෙනවා. එතකොට ඒ වගේ තියෙනකොට ඒක අකුරු වැරදි කියලා හිතන්න ඕනේ නෑ. ඊළඟට මෙතන අපි බලමු ග්‍රැමර් වල. දැන් මෙතන අපි සාමාන්‍ය වචනයක් ටයිප් කරලා හිස් තැනක් තියලා තමයි ඊළඟ වචනෙට යන්නේ. දැන් මේ බලන්න මේ එක හිස් තැනක් තියෙනවා. එතකොට මේ විදිහට හිස් තැන් දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? නිල් පාට ඉරක් වදිනවා. දැන් මෙතන බලන්න that best මෙතන තියෙනවා that best. එතකොට මේකටම හිස් තැන් දෙකක් තියෙනවා.
හිස් තැන් දෙකක් තිබ්බහම ඒකේ ගැටලුවක් තියෙනවා. එතකොට මෙයා පෙන්වන්නේ නිල් පාට ඉරක් වැටිලා තියෙනවා. හිස් තැන් වල ප්‍රශ්නයක්. හිස් තැන් වල ප්‍රශ්නයක්. අපි බලමු තව එකක් දෙන්න. මෙතන search online කියන එකට තිබ්බ නිසා මෙයා අකුරු වරද්දලා කියලා තියෙන්නේ. ඊළඟට මේකට හිස්තැන් එකක් තිබ්බොත් ගැටලුවක් නැහැ. හිස්තැන් දෙකක් තිබ්බොත් අන්න ගැටලුවක්. හිස්තැන් තුනක් තිබ්බොත් බලමු. එතකොට ගැටලුවක් නැහැ. කියන්නේ හිස්තැන් දෙකක් තිබ්බාම ඩබල් ස්පේස් බාර් එක ඩබල් වෙදිලා කියලා තමයි එයා හිතන්නේ. එහෙනම් හිස්තැන් දෙකක් වගේ තිබ්බොත් හිස්තැන් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් මේ විදිහට පෙන්වනවා. ඔයාට ඒවා ස්පෙලිං ක්‍රමය යන්නේ නැතුව අපිට හදාගන්න පුළුවන් මේක රයිට් ක්ලික් කරලා මවුස් එකේ දකුණු පැත්තේ බටන් එක ඔබලා නැත්නම් ටච් පෑඩ් එකේ දකුණු පැත්තේ බටන් එක ඔබලා සජෙස්ට් වෙනවා powerful අන්න ඒතකොට අර වැඩිපුර තිබෙ හිස්තැන මකලා දාලා එයා හදා ගන්නවා මේ ඉංග්‍රීසි වලත් ස්පෙලිං ග්‍රැමර් යන්න ඕනේ නැහැ මම පෙන්නන්නම් දැන් VIDEO කියලා මම VIBEO දැම්මනේ දැන් මේකටත් ආයේ මේ රිවිව් ගිහිල්ලා ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් යන්න ඕනේ නැහැ ඔයා සාමාන්‍ය ඉන්න තැන ඉඳලාම මේව ක්ලික් කරලා මවුස් එකේ හරි ටච් පෑඩ් එකේ හරි දකුණු පැත්තේ බටන් එකේ ඉබලා සජෙස්ට් වෙන වචන ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ වීඩියෝ, වයිප්, වීඩියෝ ඒ වගේ අර මේකට ගැලපෙන ඉංග්‍රීසි වචන එතනින් කැමති එක තෝරලා හදා ගන්නත් පුළුවන්. එහෙනම් මෙහෙම තමයි ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් එක වැඩ කරන්නේ. ඊළඟට අපි බලමු drop cap එකක්. drop cap එකක්. drop cap එකක්. drop cap එකක් කියන්නේ අර පත්තරවලම තියෙනවනේ අර ඡේදේ පළවෙනි අකුරේ ලොකුවට ලියන්නේ. අන්න ඒකට අපි කියන drop cap එක. ඒකට insert යන්න. insert ගියාට පස්සේ මෙතන මේ text box එකට word art එකට පහලින් drop cap කියලා තියෙනවා. එයාව ක්ලික් කරලා මෙන්න මේ විදිහට පළවෙනි අකුර විශාලව හදා ගන්න පුළුවන්. නැත්නම් මේ ඡේදයෙන් පිටට ගිහිලා drop cap එකක් තියෙනවා. ඒ විදිහට drop cap එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ drop cap කියලා කියන්නේ එහෙනම් අර පළවෙනි අකුර විශාලව පෙන්වන එකට පළවෙනි අකුර විතරක් නෙමෙයි වට පළවෙනි වචනේම ගන්න ඕන නම් ඒ හදා ගන්නත් පුළුවන්. එහෙනම් insert ගිහිල්ලා drop cap ගිහිල්ලා ඒක වචනෙටම දෙන්න පුළුවන්. ඉන්ඩෙක් අපි බලමු. මම සම් පළවෙනි වචනේම ක්ලික් කරනවා. පළවෙනි වචනේම ක්ලික් කරලා drop cap එකක් දෙන්න. අන්න දැක්කද? ඒකේ ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩ තියෙන එක්කෙනාගෙන් අර ඡේදය ඇතුළට යනවා වචනේ. පහළ තියෙන එක්කෙනාගෙන් ඡේදයෙන් පිටට යනවා. අකුරක් ගත්තත් ඒ විදිහට තමයි. ඒ විදිහට අපි පළවෙනි අකුර නැත්නම් පළවෙනි වචනේ විශාල කරගන්න තමයි drop cap එක භාවිතා කරන්නේ. ඊළඟට අපි බලමු ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. ඒ තමයි hyperlink දාන එක. hyperlink කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඔයා මේ ලේඛනේ හදලා PDF ෆයිල් එකක් විදිහට තමයි අනිත් කට්ටියට යවන්නේ. PDF එකක් විදිහට අනිත් කට්ටියට යවනකොට මේ ලේඛනේ ඇතුලේ තියෙන මොකක් හරි link එකක්. link එකක් කියන්නේ අපි අර වෙබ්සයිට් එක ලිපිනේ hyperlink එක නැත්නම් URL කියලා කියනවා. එතකොට අපි හිතමු දැන් මේ ලේඛනේ තියෙන ඔයාට මෙන්න මෙතන තියෙනවා Google එකට යන්න නැත්නම් YouTube එකට යන්න link එකක් දාලා තියෙන. එතකොට අපිට පුළුවන් PDF එක තියෙන වෙලාවට එතෙන්ට ඊතලේ අරන් ගිහිල්ලා ක්ලික් කරාම ඒ වෙබ්සයිට් එකට යන්න. අපි ඒකට කියනවා hyperlink. එහෙනම් ඒක හදාගන්නේ මෙහෙමයි. අපිට පුළුවන් මෙතන hyperlink එකක් එනවනම් මම මෙතන දාන්න YouTube කියලා වචනයක්. YouTube කියලා වචනයක් තියෙනවා. දැන් මේ YouTube කියන වචනේ ක්ලික් කරාම මේ වචනේ ක්ලික් කරාම YouTube එකට යන්න ඕනේ.
ඇත්තටම YouTube එකට යන්න ඕනේ. එන්නේ ඒ විදිහට තමයි hyperlink හදන්නේ. එතකොට ඔයා කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් මේ වචනේ සිලෙක්ට් කරලා ඔයා insert වල link කියලා තියෙනවා. මේක සංකේතයේ එක එක තැන්වල වෙනස් වෙලා තියෙනවා. hyperlink කියලා කියන්නේ ලෝක බෝලයක් එක්ක මේ කම්බි දෙකක් එකට සම්බන්ධ වෙලා වගේ එකක් තමයි පෙන්වන්නේ සංකේතේ. hyperlink මෙයාව ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරාට පස්සේ මේ වගේ මෙනුවක් එනවා. මේ වගේ මෙනුවක් ආවහම ඒකේ මේ උඩ තියෙන්නේ අපිට ඇත්තටම ලේඛනයේ පෙන්වන වචනය text to display. ඊට පස්සේ මේ යට තියෙන්නේ address. address කියලා කියන්නේ වෙබ්සයිට් එකේ ලිපිනේ. ඔයා දැන් මෙතන මේ YouTube කියන ක්ලික් කරාම මොන වෙබ් අඩවියටද යන්න ඕනේ. එහෙනම් මේ වෙබ් අඩවියේ ලිපිනේ දාන්න ඕනේ. මම දාන්නම්. හරි මම වෙබ් අඩවියේ ලිපින දැම්ම www.youtube.com. දැන් මම මේක ඕකේ කරාම බලන්න මේක නිල් පාටට පෙන්නයි. හරි. මේක දැන් නිල් පාටට පෙන්නනවා. මේක අර අකුරු වැරදි කියලා පෙන්නන YouTube. හරි. දැන් මේක නිල් පාටට පෙන්නනවා කියන්නේ මේ මම නිල් පාට කරලා නැහැ. මේක hyperlink එකක්. ඒ කියන්නේ අර අපිට පුළුවන් දැන් PDF එකේදී වෙන්න මෙතන ක්ලික් කරාම ඇත්තටම YouTube කියන වෙබ් අඩවියට යන්න. අපි තව එකක් දාමු රිසල්ට් බලන්න. අපි සාමාන්‍ය O level A level රිසල්ට් එහෙම ආවහම රිසල්ට් බලනවනේ. හරි. මෙන්න මේ රිසල්ට් කියන වචනේ ක්ලික් කරාම අපිට යන්න ඕනේ. අපි රිසල්ට් බලන වෙබ්සයිට් එක මොකද්ද? ඩොනෙට්ස් එකනේ. එහෙනම් ඩොනෙට්ස් එකට යන්න ඕනේ. එහෙනම් මම මෙයාව මුලින්ම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරන් ඉන්සර්ට් වල ලින්ක් නැත්නම් හයිපර් ලින්ක් සංකේතය මත තියාගන්න. මේකෙදි ලෝක බෝලයක් එක්ක තියෙන්න පුළුවන්. උඩ තියෙන text to display. මෙතන මේ උඩ තියෙන text to display කියන්නේ ඇත්තටම අපේ ડોකියුමන්ට් එකේ පෙන්නන වචනේ. address කියන තැන තියෙන්නේ වෙබ්සයිට් එක. ඒක link එක URL එක. එහෙනම් මම දෙනවා www. හරි. වෙබ්සයිට් එක ලිපින මම ටයිප් කරන්නම්. රිසල්ට් බලන්න තියෙන ඩොනෙට් එක donets.lk. හරි. වෙන වෙබ්සයිට් එකේ ලිපින මම ක්ලික් ඇඩ් කරා. දැන් ඕකේ දෙනවා. දැන් මේක ක්ලික් කරොත් අපිට කෙලින්ම donets එකට යන්න පුළුවන්. මේ ක්ලික් කරොත් කෙලින්ම YouTube එකට යන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි hyperlink දාන්නේ. හරි. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි mail merge. mail merge. mail merge එකක් කියන්නේ මොකක්ද? mail merge එකක් අපිට පුළුවන් මෙතන මේ mailing කියන තැන mail merge තියෙනවා. start mail merge කියලා. මේකේ අපි මේ වැඩේ කරන්නේ නැහැ. මම මේකේ mail merge එකේ වෙන වැඩේ කියලා දෙන්නම්. mail merge එකේදී දැන් මෙහෙම හිතන්න දැන් ඔයා document එක අපිට ලියුමක් කියලා ලියුමක් type කරලා තියෙනවා. හරි. මේ තියෙන ලියුමක්. එතකොට මෙන්න මේ විදිහට ලියුමක් හදලා තියෙනවා. අපි ලියුමේ උඩ දානවානේ ලියුම ලබන කෙනාගේ ලිපින. ලියුම යවන කෙනාගේ ලිපින දානවා. ලියුම ලබන කෙනාගේ ලිපිනේ දානවා. ඒ විදිහට ලිපින දානවනේ. ඒ ලිපින දාදී දැන් යවන කෙනා නම් ඉතින් එක්කෙනාමනේ. හැබැයි ලබන කට්ටිය වෙනස් වෙනවනේ. අපි තුමු අධ්‍යාපන ආයතනයක් කියලා. ළමයි 1000ක් ඉන්නවා. මේ ළමයි 1000ටම ගෙදරට ලියුමක් යවන්න ඕනේ. ලියුම යවන්නේ ABC කියන අධ්‍යාපන ආයතනෙ. එතකොට ලියුම යවන්න එක්කෙනයි ABC කියන අධ්‍යාපන ආයතනෙ. හැබැයි ලියුම ලබන්නාගේ ලිපින වෙනස් වෙනවනේ. ළමයි 1000යි නම් ලිපිනත් 1000යි. දැන් එතකොට මේක ටයිප් කරන කෙනාට මොකද වෙන්නේ? ලියුම මේ විදිහට ටයිප් කරගත්තා. ලියුම ටයිප් කරගෙන දැන්නේ
ඇඩ්‍රස් එක. පළවෙනි ළමයාගේ නමයි ඇඩ්‍රස් එකයි දැම්මා. ඊට පස්සේ ඒක PDF එකක් හදලා print out එකක් ගත්තා. ඊළඟට දෙවෙනි ළමයාගේ නමයි ඇඩ්‍රස් එකයි ආයේ ඒක edit කරලා හැදුවා. ඊට පස්සේ ඒකත් print කරා. ඊට පස්සේ තුන්වෙනි ළමයාගේ නමයි ලිපිණී type කරලා ඒකත් ඔය විදිහට ළමයි 1000ක කරන්න ගියොත් ලොකු වැඩක්නේ. හැබැයි අපිට මේල් මර්ජ් එකේදී එහෙම දෙයක් නැහැ. අපිට මේල් මර්ජ් එකේදී සියලු ළමයින්ගේ ලිපින සහ නම් ඇඩ් කරලා තියෙනවා නම් අපිට පුළුවන් මේ මේල් මර්ජ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා එක ක්ලික් එකකින් PDF 1000ක් හදාගන්න අර ළමයි 1000ටම 1000ගෙම ඇඩ්‍රස් වෙන වෙනම දාගෙන. එහෙනම් ඒක තේරෙන්න ඇති. ඒ කියන්නේ මේල් මර්ජ් එකකින් කරන්නේ එකිනෙකට වෙනස් ලිපින විශාල ප්‍රමාණයක් එකම ලියුමක කොපි වෙන වෙනම අරගන්න විදිහට හදාගන්න එක. එතකොට එක ළමයාගේ ඇඩ්‍රස් එක දාලා එක ලියුමක් තියෙනවා PDF එකක් විදිහට. ඊට පස්සේ අනිත් ළමයාගේ ඇඩ්‍රස් එක දාපු PDF එකක් තව එකක් එනවා. ඒ විදිහට ඔටෝම සියලු දෙනාගේම ලිපින දාපු ලිපියක් හදාගන්න පුළුවන් තනි ක්ලික් එකකින්. හරි එහෙනම් ඒක තමයි මේල් මර්ජ් කියලා අපි හඳුන්වන්නේ. right. දැන් අපි බලමු මේ ලේඛනේ print එකක් ගන්න. print out එකක් ගන්න. print out එකක් ගන්නකොට ඔයාට පුළුවන් මෙතන print out එකක් ගන්නකොට ඔයාට පුළුවන් file ගිහිල්ලා print කියන එක ඔබන්න. print එබුවට පස්සේ මෙන්න මේ විදිහට print වෙන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන මේ print බටන් එක එවුවොත් එහෙම දැන් මේ ලැප්ටොප් එක නැත්නම් මේ කම්පියුටර් එකට printer එකක් හයි කරලා තියෙනවා නම් මේ දාගත්ත ડોකියුමන්ට් එක කොලයක් විදිහට එළියට එනවා. හරි. දැන් මේකේ පුළුවන් අපිට ඕන කොලේ වෙනස් කරගන්න මේ portrait landscape වෙනස් කරගන්න පුළුවන්. කොළ වර්ගය මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. A4ද A3ද විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ විදිහට කොලේ වෙනස් කරලා print එකක් ගන්න තමයි මේක තියෙන්නේ. පාත් එක තමයි ෆයිල් ගිහිල්ලා මෙතනින් ෆයිල් ගිහිල්ලා print දෙන්න. දීලා printer එක හයි කරලා තියෙනවා නම් මෙතනින් print බටන් එක ඔබන්ට තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ මේ සුදු පාටට පේනව නේද අපි ටයිප් කරගත්ත එක. මේකට අපි කියන්නේ print preview. පෙර දසුන සිංහලෙන් කියන්නේ පෙර දසුන ඉංග්‍රීසියෙන් කියන්නේ print preview. ඒ කියන්නේ දැන් ඔයා මේක print out එකක් ගත්තොත් මේ කොලේ ඔයාගේ ටයිප් කරපුවා පේන විදිහ. දැන් මේ පේන විදිහටම තමයි පේන්නේ. දැන් මම මේ කොලේ මාරු කරනවා ඕනේ. දැන් මේ A3 කොලයක් නේ තියෙන්නේ. මම A3 කොලේ දාන්න B5 එකට. B5 දීපු ගමන් බලන්න පේන විදිහ වෙනස් වුණා මේ පැත්තේ. ඒ කියන්නේ දැන් ඔයා B5 කොලයකට මේක print out එකක් ගත්තොත් මේ විදිහට පේන චුට්ට අකුරු ලොකුවට පේනවනේ. එතකොට print preview මම legal කොලයට යන්න. legal කොලයක ඔක ටයිප් කරොත් මේ විදිහට පේන්නේ. තව කොලේ වර්ගයක් වෙනස් කරාම එහෙම වෙනස් කරනකොට ඒක print එක ගන්න කලින් print වුණාම කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට print out එකක් ඇත්තටම ගන්නෙ නැතුව ඒ කොලේට මේක print වෙලා ඉන්නේ කොහොමද? සමහර වෙලාවට අකුරු විශාලව පෙනීද අකුරු චූටි වෙලා වැඩිද? ඒ වගේ print වුණාම පේන විදිය බලා ගන්න තමයි print preview එක තියෙන්නේ. හරි. එහෙනම් එහෙම තමයි print කරගන්නේ. ඊට පස්සේ අපි අවසාන එක්කෙනා බලාගමු save. save. save කරගන්නේ කොහොමද document එකක්. save කරගන්න ඔයාලට මෙන්න මෙතන මේ save තියෙනවා. මේ save එබුවට පස්සේ අපිට පුළුවන් මේක කොහෙද save කරගන්නේ. save ක්ලික් කරාම වෙන වැඩේ බලන්න. මෙතන save බටන් එක ඔබනකොට අහනවා මුලින්ම ෆයිල් එකේ නම කොහොමද තියෙන්න ඕනේ අපිට පුළුවන් නේද? exam paper. එහෙනම් exam paper එතකොට මේ ડોකියුමන්ට් එකේ නම තියෙන විදිය. ඊට පස්සේ මේ ડોකියුමන්ට් එක කොහෙද සේව් වෙන්නේ? අපේ කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකේද? කම්පියුටරේ ඩවුන්ලෝඩ් වලද? නැත්නම් කම්පියුටරේ වෙනම නිව් ෆෝල්ඩර් එකක් හදලා එතනද? ඒ විදිහට අපිට ડોකියුමන්ට් එක සේව් කරගන්න ඕන තැන ලොකේෂන් කියන එකෙන් තෝරගන්න පුළුවන්. එහෙනම් අපි ડોකියුමන්ට් එකක් හදලා ඉවර වෙලා
ඒක පරිගණකයේ තැන්පත් කරගන්න මෙන්න මේ save කියන option එක පාවිච්චි කරනවා. මේක අපිට යන්න පුළුවන් තව ක්‍රමයක් තමයි file ගිහිල්ලා මේක නැවත අපිට ගන්න පුළුවන් save කරනවට අමතරව ෆයිල් ගිහිල්ලා මෙතන save තියෙනවා. save එව්වට පස්සේ ඒක save වෙනවා. එතකොට මෙතන තව එකක් තියෙනවා save as. save as ඒ කියන්නේ save එකට උඩින් save as. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා මේ ලේඛනය දැන් save කරගෙන තියෙන්නේ. ආයෙ open කරන් ආයෙ මේක වෙනස් කරොත් එහෙම මේක edit වෙනස් වෙනවනේ. ඒ කියන්නේ දැන් ඔයා මේක හදාගත්ත. දැන් මම මේක ආයෙ edit වෙනස් කරනවා. save as වචනේ මාරු කරා. ඒ කියන්නේ දැන් මම මේකේ පොඩි සංස්කරණයක් කරලා තියෙනවා. එතකොට කලින් තිබ්බ එක නැති වෙනවනේ. හැබැයි මේකෙදි කරන්න පුළුවන් save as දුන්නොත් එහෙම පරණ තිබ්බ ෆයිල් එක ඒ විදිහටම තියෙනවා. අලුතින් තව ෆයිල් එකක් හැදෙනවා අලුතෙන් කරපු වෙනස්කම් එක්ක. ඒ කියන්නේ කලින් save කරපු එක ඒ විදිහටම තියෙද්දි තවත් නමකින් තවත් ගොනුවක් තවත් ෆයිල් එකක් save කරගන්න තමයි save as තියෙන්නේ. එහෙනම් ලේඛනයක් පළවෙනි සැරේ save කරනකොට අපි save දෙනවා. අපි සංස්කරණය කරපු එකක් අර කලින් තිබ්බ එක්කෙනාවත් ආරක්ෂා කරගෙන තව අලුතෙන් ෆයිල් එකක් හදාගන්න ඕනේ නම් save as පාවිච්චි කරන්න පුළුවන්. save as මෙතනින් අපිට අදාළ ස්ථානය කොහෙද මේක save වෙන්න ඕනේ කියලා දීලා save කරගන්න පුළුවන්. right. ඊළඟ ටොපික් එක undo redo. undo එක්කෙනෙක් අනිත් ටොපික් එක redo. ටොපික් දෙකක් ඉදන් තියෙන්නේ. හරි. එතකොට අපි බලමු මොකද්ද මේ undo කරනවා අපි මොකද්ද redo කරන්නේ බලමු. මම මෙතන ටයිප් කරගන්නම් වචනයක් word. හරි. මම ටයිප් කරගත්ත වචනයක් word. මම මේකට වෙනස්කමක් කරනවා. මම මේක රතු පාට කරන්න. හරි. ඔන්න එක වැඩක් රතු පාට කරා. මම මේක බෝල්ඩ් කරන්න. අපි මේ ඉගෙන ගත්ත දේවල් කලින් ඊට පස්සේ මම තුන්වෙනියට නේද ඉටලික් කරනවා. ඊට පස්සේ අන්ඩර්ලයින් කරනවා. හරි. වැඩ කිහිපයක් කරා. දැන් මෙතනින් මම අන්තිමේටම කරේ මොකද්ද? මෙතනින් අන්තිමේටම කරේ අන්ඩර්ලයින් කරන එකනේ. මට මේ අන්තිමටම කරපු වැඩෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ නික පොඩ්ඩක් රිවර්ස් කරගන්න ඕනේ. එහෙනම් මම ඒ වෙලාවට පාවිච්චි කරනවා මෙන්න මේ undo කියන බටන් එක. undo කරාම මොකද උනේ? අර අන්තිමේටම කරපු වැඩේ අයින් වුණා. දැනට මම කරලා තියෙන අන්තිම වැඩේ නම් දැන් අර අන්ඩර්ලයින් කරපු එක අයින් වුණානේ. දැනට ඉන්න අවසානයේ කියන ඉටලික් කරපු එක නේද? එහෙනම් ඔන්න එයාගෙනුත් අයින් වුණා. ඊට පස්සේ ඉන්න අවසානයේ කියන බෝල්ඩ් කරපු එක කියන ඔන්න undo. ඊට පස්සේ රතු පාට කරා අන්න. මම අන්තිමේටම කරපු වැඩෙන් අයින් වෙන්න තමයි undo සහ redo භාවිතා කරන්නේ. sorry undo භාවිතා කරන්නේ. දැන් අන්තිමේටම කරපු වැඩෙන් අයින් වුණානේ. දැන් ආපහු ඒව ගන්න ඕනේ. අන්න එහෙනම් redo. අන්න redo කරද්දි මොකද උනේ? undo කරපුවා ආයෙ ගන්න පුළුවන්. undo redo. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාට පස්සේ අවසානෙටම කරපු වැඩින් රිවර්ස් වෙන්න නිකන් කරේ නෑ වගේ වෙන්න undo පාවිච්චි කරනවා. ඒ වගේම එහෙම අපි undo කරාට පස්සේ ආයෙත් ඒකම ගන්න ඕනේ නම් ආයෙ redo පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි undo සහ redo කියන දෙන්නගේ වෙනස. මේක මේ අකුරු ටයිප් කරද්දී නෙමෙයි. ලේඛනයේ තියෙන හැම දෙයකදීම ඕනම දෙයකදී undo කරන්නයි redo කරන්නයි අපිට පුළුවන්. මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. මම මෙතනදී
ෂේප් හැඩතලයක් ගන්නම්කෝ. මම හැඩතලයක් ගන්නවා. මෙන්න මේ වගේ. ඔන්න පළවෙනි වැඩේ හැඩතලේ දාගත්තා. දෙවෙනි වැඩේ මම එක පාට කරා. තුන්වෙනි වැඩේ විදිහට මම මේක රොටේට් කරන්න. හරි තුන්වෙනි වැඩේ මම මේක රොටේට් කරනවා නිකන් වෙනස් කරා. හරි. ඔන්න වැඩ තුනක් කරා රූපේ ගත්තා පාට කරා රොටේට් කරා. අන්තිමටම කරපු වැඩේ තමයි රොටේට් කරපු එකනේ. ඔන්න අන්ඩු කරපු ගාම මොකද වෙන්නේ? අන්න අන්තිමටම කරපු වැඩෙන් අයින් වුණා. ආයෙත් ඒක ගන්න ඕන රීඩු. අන්ඩු කරා ආපස්සට යනවා. ආපස්සට ගියහම තමයි ආපහු ඉස්සරහට යන්න පුළුවන්. එතකොට රීඩු. ඒ විදිහට තමයි අන්ඩු කරන එකයි රීඩු කරන එකයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි යන් අපේ අවසාන ටොපික් එකට. අවසානම ටොපික් එක මෙන්න මෙයා. ඒ කියන්නේ ෂෝට් කට් කී. කෙටිමං යතුරු කියලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා කෙටිමං යතුරු. ඉංග්‍රීසියෙන් කියන ෂෝට් කට් කී. මේකත් ඔයාලගේ පේපර් එක අහලා තිබ්බා. ෂෝට් කට් කී කියන්නේ මෙහෙමයි. දැන් අපේ කීබෝඩ් එකේ බටන් තියෙනවනේ. ওই බටන් පාවිච්චි කරලා ওই වැඩ ටික කරගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් ගන්න. මෙන්න මෙතන තියෙනවා බෝල්ට්. මෙන්න මෙතන බෝල්ට් තියෙනවා මේ. බෝල්ට් කරනවා දන්නවනේ මේ. මෙතන මේ බෝල්ට් කියන බටන් එකට ගිහිල්ලා ඊතලිය අරන් ගිහිල්ලා එතෙන්ට බෝල්ට් කරගත්ත හැකිනේ. හැබැයි අපේ කීබෝඩ් එකේ බටන් එකක් ඔබලා යතුරු පුවරුවේ බටන් එකක් ඔබලා ඔයාට පුළුවන් බෝල්ට් කරගන්න. එහෙනම් අදාළ දේ සිලෙක්ට් කරලා අදාළ ෂෝට් කට් කී එකේ බුවාම බෝල්ඩ් වෙනවා. හරි. ඒ වගේ බෝල්ඩ් කරගන්න පුළුවන් කොහොමද කරගන්නේ? බෝල්ඩ් එකේට මම උදාහරණයක් විදිහට දැන් මේකම control දන්න B. ඒ කියන්නේ දැන් ඔයාලා කීබෝඩ් එකේ තියෙනවා වම් පැත්තේ පහළම වම් පැත්තේ පල්ලෙහාම තියෙන CTRL කියලා බටන් එකක්. ඒකේ කියන්නේ අපි control කියලා කියන්නේ. ඒ CTRL කියන බටන් එක ඔබාගෙන B අකුර එබුවොත් එහෙම අර සිලෙක්ට් වෙලා තියෙන ඒවා තද පාට වෙනවා නැත්නම් බෝල්ඩ් වෙනවා. control බටන් එක ඔබාගෙන U අකුර එබුවොත් එහෙම ඒවා යටින් ඉරක් ඇඳෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතන මේ බටන් වල ගිහිල්ලා ඔබන්න නැතුව කීබෝඩ් එකෙම ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන්. මේ සේව් කරගන්න මේ control එක S අකුර එබුවොත් සේව් වෙනවා. ආය අපිට මේ ෆයිල් ගිහිල්ලා සේව් කරගන්න දෙයක් නැහැ. print කරනවා නම් control බටන් එක අතවල P අකුර print වෙනවා. මේ alignment මතකයි නේද? අපි එකෙල්ල කරා. ඒ කියන්නේ ඡේදේ පටන් ගන්න දිශාව වෙනස් කරා නේද? right alignment center justify. එතකොට අන්න ඒ විදිහට ඒ අදාළ alignments කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න මෙතන මේ increase font size කියන්නේ මේ increase font size කියන්නේ increase කියන වැඩි කරනවනේ. control button එක බාගෙන මෙන්න මේ සංකේතය වගේ keyboard එකේ තියෙන මේ සංකේතය එබුවොත් එහෙම අකුරු ලොකු වෙනවා. එහෙනම් Excel එකයි PowerPoint එකයි ඕනේ නැහැ. මෙන්න මේ විදිහට Word එකේ තියෙන shortcut keys මෙතන මේ general formatting word specific. එතකොට මේ ඔක්කොගෙම දේවල් ටික ඔයා මතක තියාගන්න ඕනේ. මොකද exam එකේ වෙන්න මේ කට්ටියව අහලා තියෙනවා. හරි. එතකොට ඒක ඔයා මේ shortcut keys ටික බලාගෙන ඔයාගේ කම්පියුටරේ කරන්න. ඒ කියන්නේ ඔයාගේ document එකක් අරගෙන නේද? control S ඔබවම save වෙනවද? control P ඔබවම print වෙනවද? undo redo තියෙනවා. undo කරන්නේ control Z. control Z වලින් undo වෙනවා. redo කරන්න තියෙන control Y. ඒකත් කරලා බලන්න. undo කරද්දී control Z ඔබවම undo වෙයි. redo කරද්දී control Y අකුර බලන්න. එතකොට redo වෙනවා. copy paste තියෙනවා. ඊට අමතරව bold කරගන්න, italic කරන්න, underline කරන්න alignment තියෙනවා. අලුතෙන් ලේඛනයක් තියෙන ලේඛනයට අමතරව අලුතෙන් තව ලේඛනයක් ගන්න ඕන control දන in. control බටන් එකත් එක්ක එන්න අකුර බලන්න. page break එකට තියෙනව නේද? control එකත් එක්ක enter ගිහම page එක break වෙනවා. page break කතා කරා. ඒ වගේ අපිට මේ වැඩ ටික කරගන්න shortcut keys තියෙනවා. කෙටි මං යතුරු
එක්සෑම් එකේ අහලා තිබ්බා. හරි. එහෙනම් ඔයාගේ වර්ඩ් පාඩම මෙතනින් අවසන් වෙනවා.